Hi guys, welcome back to my channel. අද අපි වෙඩින් එකකට යන්න මේකප් එකක් කරගෙන ඉමු. මුලින්ම තමන්ගේ ස්කින් කෙයාර්ස් කරලා පටන් ගන්න. මම මේ කියන්නේ tan skin girls වලට match වෙන foundation ගාලා කරන මේකප් එකක්. toner එක Viana brand එකේ. toner එක ගාලා පොඩ්ඩක් මුණේ වෙට් ගතිය ගියාම මම ගන්නවා මෙන්න මේ beauty serum එක. දැන් ඒකත් ගෑවට පස්සේ ඊළඟට මම ගන්නේ Viana එකේ මෙන්න මේ day cream එක. දැන් ස්කින් කෙයාර් කරලා ඉවරයි. දැන් මේ ටික ඔක්කොම මූණට ඇබ්සෝබ් කරගන්නකම් ඉන්න ඕනේ. ඊට අමතරව මම ගන්නවා Vaseline එක. මේ Fit Me brand එකේ මෙන්න මේ primer එක. දැන් අපි මේකප් එක ස්ටාර්ට් කරමු. මූණේ වෙට් ගතිය නැහැ. හොඳට dry වෙලා තියෙන්නේ. මම ගන්නවා මෙන්න මේ MAC liquid foundation එක. මේක ඇත්තටම කියනවා නම් ඔරිජිනල් එකක් නෙවෙයි, fake එකක්. තේත මිරිකලා ගත්ත beauty blend එකක් අරන් blend කරගමු. බ්ලෙන්ඩ් කරගද්දි මෙහෙම අතුල්ලන්නේ නැහැ. මෙහෙම ටැප් කර තමයි බ්ලෙන්ඩ් කරන්නේ. ඊළඟට මම ගන්නේ මෙන්න මික්ස් රෝස් එකේ කන්සීලර් ස්ටික් එක. එකක් මම බ්ලෙන්ඩ් කරන්නේ beauty blend එක. ඊළඟට මුණ පවුඩර් කරගන්න තියෙන්නේ. මම පාවිච්චි කරන්නේ මේක නම් ඉවර වෙන්න ළඟයි. Miss Rose number 2 එක තමයි Viana number 16 deep bronze කියන කලර් එක. මේ දෙක දැනට මික්ස් කරලා දාන්නේ අරක ඉවර වෙන්න ළඟදී. ඔයාලට පේනවද වෙනස? පවුඩර් කරාම අර පොඩි වෙට් එකෙන් මේ dry වෙලා පොඩි matte look එකක් එනවා. මේකෙනුත් පොඩක් දාලා බලන්න. ඒක ඇත්තටම අර yellow කලර් එක පොඩ්ඩක් වැඩි. ගාමු. මං කරන අනිත් ට්‍රික් එක තමයි පවුඩර් ටිකක් අරගෙන ඒක මෙහෙම ඇස් යට මේ මං කරන ට්‍රික් එකක් ඉතින්. මම අයිබ්‍රෝ සෙට් කරගන්නේ මගේ මේ අයිෂැඩෝ පැලට් එකෙන්. ඒකේ ඩාර්ක් බ්‍රවුන් එක අරගෙන මේ වගේ ෆ්ලැට් එක තියෙන මේ බ්‍රෂ් එකකින් තමයි සෙට් කරගන්නේ. ඇත්තටම මේ අයිබ්‍රෝස් නම් මම ලොකුවට අඳින්නේ නැහැ. හේතුව මේ අර ගාන්ට ලස්සනට අඳින්න මම දන්නේ නැහැ. ඒකයි. පැලට්ස් දෙකක් තියෙනවා. හිතෙන විදිහට මික්ස් එකේ ගාමු. මං අඳින්නේ ග්‍රීන් කලර්. හැබැයි දුකට කාරණාව මගේ පැලට්ස් දෙක එකකවත් නැහැ ග්‍රීන් කලර් අයිෂැඩෝ. මං ගන්න ගියාම මට අමතක වුණා. ග්‍රීන් කලර් තියෙන අයිෂැඩෝ පැලට් එක. මේ මම අරගෙන තියෙන බ්‍රෂ් සෙට් එක එච්චරම ක්වොලිටි නැහැ. ඒ හින්දා මේ ලස්සනට අයිෂැඩෝ ඇප්ලයි වෙන්නේ නැහැ අයිලිඩ් එකට. දැන් අපි මෙහෙ කරමු. කෝනස් කරන්න මං ගත්තේ අර අයිබ්‍රෝස් ඇඳ බ්‍රෂ් එකමයි. ඒ වගේම ඒ කලර් එකම අරගෙන මේ ගොඩක් හිමින් සීරුවේ කරන්න ඕන වැඩක්. මෙහෙම මම ත්‍රිකෝණයක් ඇඳ ගන්නවා ෂේප් එකේ. ගොඩක් තදට අඳින්න එපා. මොකද මේ බ්ලෙන්ඩ් කරන්න අමාරු වෙනවා.
දැන් normal brush එකක් අරගෙන මේ දෙක හොඳට blend කරන්න තියෙන්නේ. මේ ටිකේ අපි ගාමු gold color. ඒක මම අතින් ගන්නෑ. මේවා ඉතින් අර ඔරිජිනල් පැලට්ස් නෙවෙයිනේ. හින්දා අර ලස්සනට එන්නේ මං හිතන විදිහට. ඔයාලට පේනවද මේ මං ගාපු පවුඩර් එක චුට්ට අඩු වෙනවා. ඒ කියන්නේ මම පිහලා නෙවෙයි. ඒක පොඩ පොඩ අර මූණට බේක් වෙනවා වගේ සීන් එකක් වෙන්නේ. දැන් මෙන්න මේක අරන් ගන්න. ඒක අරන් මෙහෙම මේ හරිය ගමු. මේක වහද්දි මෙතන කැතට පේනවනේ. මෙන්න මේ කලර් එක අරන් ගන්නවා. මං හිතන්නේ මේක ගෑවොත් පෙනේ කියලා. මොකද ඒක මගේ ස්කින් එකට මැච් වෙන්නේ නැති පාටයි. ගාලා බලන්න. ඔයාලට ඕන උඩට කරපු ටිකම යටට කරන්න. අපි කරලා බලමු මේ ටික පිහ දැම්මට පස්සේ කොහොම වෙයිද කියලා. දැන් අපි මේ පවුඩර් ටික පිහ දාලා යවමු. ආයේ පවුඩර් ටිකක් අරගෙන ගානට මේ අර වැඩිපුර ගෑවිච්ච ඒවා උඩේ ගාපු කලර් සැස් යටත් ගාලා බලමු. මට නම් මේ ක්‍රමයේ එච්චර සූටබල් නැහැ. සූටබල් නැහැ කියන්නේ මේ මම දන්නේ ගානට දාන්න. මේ ලැරින් highlighter palette එක අරගෙන ඒකේ මේ white වගේ එකක් අරගන්න. මම mix කරලා ගන්න ඉතින්. එහෙම එක කලර් එකක් කියලා නෑ. අරගෙන මේ කෝණ එකේ ගා ගන්න. පොඩි white එක ගන්නවා නම් හොඳයි. ඒක යටටත් ගා ගන්න. මේ අර වියාන එකේ ID5 එක ඇත්තටම හොඳයි. ඒකේ මේ පොඩ්ඩක් ගෑව ගමන් හොඳට බ්ලැක් එකක් එක ගෑවෙනවා. මේක මේ කඳ හොවා ගන්න නේ. අපි දැන් අයිලයිනර් එක ඇඳගමු. වියාන eyelashes වල ඇඳ eyelashes වල ඇඳගෙන ඒවත් අර ගන්නවා ළඟින්ම තමන්. ඇත්තටම දැන් මට හිතාගන්න බැහැ මේ දෙකම සමානද කියලා. mascara මේකත් වියාන. දැන් අපි බ්ලෂර්ස් ගාමු. මම පාවිච්චි කරන්නේ වියානා එකේ 7 එකයි නම්බර් 1 එකයි. මුලින්ම 1 එක ගාමු. මේකේ පොඩි පින්කිෂ් ෂේඩ් එකක් තියෙන්නේ. මම ඇත්තටම ඉල්ලුවේ මේකේ මේ මොකක්ද ඒකට කියන්නේ පීච් කලර් වගේ. හැබැයි යාළුවා මට දුන්නේ මෙන්න මේක පීච් කලර් එක කියලා. ඊළඟට ගානවා නම්බර් 7 එක. මේක බ්‍රවුන් ෂේඩ් එකක්. මේක ලස්සනයි අර මේ නියුඩ් මේකප් එකකට මේකේ පොඩි මේ highlighter look එකක් තියෙනවා. හරි බ්ලෂර් කරලත් ඉවරයි. ලිප්ස්ටික් ගාන එක මේ කොටලා නැහැ. මුලින්ම මෙන්න මේ ලිප් ලයින් එක ඇඳලා ඊට පස්සේ ඒක උඩින් මේ ලිප් ලයින් එකත් ඇඳලා Kiss Beauty number 6 මේ ලිප්ස්ටික් එක ගාලා ඒක උඩින් මෙන්න මේ Kiss Beauty number 4 ලිප්ස්ටික් එක ගෑවන. ඒක තමයි මේ look එක තියෙන්නේ. makeup එක almost done. Finally highlighter මේ කලර් එක ගන්න. ගොඩක් ගන්න එපා. අපි hina වෙද්දි අර Miss Rose setting spray එක ගහලා makeup එක set කරගන්න. හරි මේකප් එක ඉවරයි. මම ඇඳුම ඇඳගෙන එන්න. මේක තමයි මගේ කිට් එක. මම මේක ඔන්ලයින් පේජ් එකකින් ඕඩර් කරලා ගත්තේ. ඇත්තටම මම really disappointed මේ ඇඳුම ගැන. හරියටම අහලා නැහැ.
අත මෙතන්ට මේ මුට්ටුවක් දාලා මේ අත මෙතන්ටම දිගයි ලොකුයි. මං එයාට මගේ මෙෂර්මන්ට්ුත් යව්වා ඒත් හරියට මහලා නැහැ. මේ හරිය නීට් නෑ. මම මෙතනින් මේ නූලකින් මහගත්ත කැත හින්දා මං ඉල්ලුවේ එයාගෙන් මේ ඩිසයින් එකක් නෙවෙයි මෙතන ලස්සනට බොත්තම් දාලා. මම මුකුත් කිව්වේ නැහැ. ඉතින් එයාට පුළුවන් උපරිමයෙන් කරලා තියෙන්න කියලා හිතලා හැබැයි එයා කරලා තියෙන්නේ නිකන් පුරුදු වෙන්න මහලා වගේ අයම් කළවත් දීලා තිබ්බේ නැහැ. මං අඳින්නේ මීඩියම් සයිස්. ඒ වුණාට මෙහෙන් මට දාන්න අමාරු වුණා. කිසිම නීට් එකක් නෑ. මේ අත එහෙම හරිම කැතයි. මොනා කරන්නේ මම ඔන්ලයින් පේජස් වලට හරියට අහු වෙනවා. දැන් අපි ස්ටයිලිෂ් කරගමු. මම මොට්ටුවක් තියනවා. මට කියන්න බැරි වුණා මම මේකප් එක කරලා ඉවර වෙද්දී 9 මාරයි වෙලාව. අපි බලමු 9 මාරයි නම් කී වෙනකන් තියනවද කියලා. රින්ග්ස් දාමු. Okay. හායි කොහොමද? ඉතින් වෙඩින් එකට ගිහින් ආවා. දැන් වෙලාව ඇවිල්ලා හරියටම 6:02. 6:02 පේනවද? 6:02. මේකප් එක තාමත් හොඳට තියෙනවා. පැය 9:00ටනේ දැන් මේ 10 11 12 13 14 15 පැය 9ක් හොඳටම තියෙනවා. මට සැටිස්ෆයි. ඔය විදිහට තමයි තියෙන්නේ. පොඩිවට ටච් අප් එකක් කළේ නැහැ. ඉතින් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching. Bye bye.